ඔබ දන්නවා නම් මේ යන්නේ ඔබේ ජීවිතේ අන්තිම ගමන කියලා. ඔබ මොකද කරන්නේ? තාම හිතන් ඉන්නේ ඌව මරණ එකක් නෑ කියලා නේද? පැනලා යන්න උත්සාහ කරනවද? නැත්නම් ඒ මරණයට මුහුණ දෙනවද? සර්ලා මරන්නේ පඩියෙන්. අපි කුලියට. දෙකේ ලොකු වෙනසක් නෑ. මේ දෙබස ඇහෙද්දිම ඔබේ ඇඟි හිරිගඩු පිපුණා නේද? කැම්පස් ගියපු හොඳට ඉගෙන ගත්ත බැලූ බැල්මට හරීම අහිංසක කොල්ලෙක්. ඇයි මෙහෙම කුලියට මිනි මරණ තත්වයට පත් උනේ? මෙයාව ඇත්තටම මරන්නමද මේ රිවර්ස්ටෝන් මහා කැලේට අරගෙන යන්නේ? යාළුවනේ, මේක නිකන් කතාවක් නෙවෙයි. මේක ඇත්තම ඇත්ත සිදුවීමක්. ඔයාලා මලයාලම් ෆිල්ම් වල තියෙන ඒ ස්ලෝ බර්න් යථාර්ථවාදී වයිබ් එකට ආස කෙනෙක් නම් ලංකාවේ සිනමාවේ මෑතකදී දැකපු සුපිරිම හැරවුම් ලක්ෂ්‍ය තමයි මේ. ලලිත් රත්නායකගේ රිවර්ස්ටෝන් ගැනයි අද සිනේ රීල්ස් LK තුලින් අපි මේ විදිහට දිගහරින්නේ. මේක අපි සිනමාවේ ඇත්තම මයිල්ස්ටෝන් එකක්. අද අපේ තම්නේල් එක දැකලා ඔයාලා පුදුම වෙන්න ඇති. ඇත්තටම රිවර්ස්ටෝන් වලදී මේ වගේ දෙයක් සිද්ධ වුණාද? ෆිල්ම් එක බලපු අය දන්නවා ඇති මේ රූපේ තියෙන්නේ මොකක්ද කියලා. හැබැයි මම ඔයාලට කියන්නේ මේ කතාවේ ඇතුළාන්තය මීට වඩා හුඟක් ගැඹුරුයි. අර මිනිමරුවා කියලා චෝදනා ලබපු අහිංසක කොල්ලා ඇත්තටම ජීප් එකෙන් පැනලා යයිද? නැත්තම් මේ හැමෝම එකතු වෙලා වෙනමම ප්ලෑන් එකක් ගහයිද? මේ තම්නේල් එකේ තියෙන රූපය ඇත්තක්ද නැත්තම් ඒක හිතාගන්න බැරි හැරවුම් ලක්ෂයක් විතරක්ද කියලා දැනගන්න වීඩියෝ එකේ අවසානීය වෙනකම් රැඳිලා ඉන්න. මොකද මේ රහස මම වීඩියෝ එක අන්තිමට ඔයාලට හෙළි කරනවා. කතාව හා තිර රචනය ප්ලොට් ඇන්ඩ් ස්ටෝරි. කතාව පටන් ගන්නේම මිනිමරුවෙක් විදිහට චෝදනා ලබපු නන්දිත කියන තරුණයාව කැලේකට අරගෙන ගිහින් මරලා දාන්න යන ගමනකින්. අපි ට්‍රේලර් එක බලද්දිම දන්නවා මෙයාව මරන්නයි ගෙනියන්නේ කියලා. හැබැයි යාළුවනේ, ෆිල්ම් එක මැදදී අපිටම හිතෙනවා අනේ මුන් මෙයාව මරණ එකක් නැහැ නේද? මොගේ අතින් වැරදීමකින් හරි ජීප් එකකින් පැනගන්න එකක් නැද්ද කියලා. ඒ තරමටම මේ කතාව අපි හිතත් එක්ක සෙල්ලම් කරනවා. මේක නිකන් රෝඩ් මූවී එකක් නෙවෙයි. පොලිසිය විසින් ආයුධ පෙන්වන්න අරගෙන යන ඒ සුපුරුදු නාටකයේ තියෙන අසුන්දරම සහ බිහිසුණුම යථාර්ථය මේකින් දිගහරිනවා. ගොඩක් අය කිව්වා මේක මදූෂ්ගේ කතාව කියලා. හැබැයි මචං, මේක මදූෂ්ගේ කතාවම නෙවෙයි, මදූෂ්ලා වගේ අයට අත්වෙන අවාසනාවන්ත ඉරණම ගැන කියන කතාවක්. ජීවිතය කියන්නේ කළු සහ සුදු නෙවෙයි කියන එක නන්දිත කියන මේ එක දෙබසින් අපිට තීරෙනවා. රිවර්ස්ටෝන් කියන්නේ පල්ලෙහා තියෙන ගඟේ වතුර පාරට ගඟේ තියෙන ගල් පොලිෂ් වෙලා ලස්සන හැඩයක් ගන්නවා. රිවර් ප්ලස් ස්ටෝන්. රිවර්ස්ටෝන්. අපිත් හරියට ගඟේ කල් වගේස ජීවිතය කියන ගඟින් ආත්මින් ආත්මට අපි ජීවිත පොලිෂ් වෙනවා. සර්, තමුසේ අර මිනිහට කිව්වනේ ලේසියෙන් chance එකක් එන්න කියලා. මොකද්ද chance එක? සර් මං අරුට කියපු එකද සර්? ඔව් උට කියපු එක තමයි. සර් මං ගැන සර් මං කිව්වේ සර්ට දරු මැල්ලෝ ඇතිනේ සර්. මම ලොකු කරදරයක සර් ඉන්නේ. හම්බ කරගත්ත දෙයක් නැහැ සර්. අවුරුදු 15ක් කුඩියක වල ඉන්නේ. රංගනය. මේ ෆිල්ම් එක ජය ගන්න ප්‍රධානම හේතුව තමයි කෑස්ටිං එක. මේ නළු නිලියන්ගේ රංගනයට නම් ඇත්තටම සම්මාන දෙන්න නමෝන. ශාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර වගේ ප්‍රවීණ තෝරු මෝරු මැද්දේ රන්දිකත් සුපිරියටම පීනනවා. සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි. මට තියෙන එකම තරුවක් නෙවිලා. ශාම් ප්‍රනාන්දු සීනියර් ඔෆිසර්. බැලූ බැල්මට හරීම අහිංසක, ඒත් ඇතුළින් හරීම මුරණ්ඩු තද තීරණ ගන්න නිලධාරියෙක්. ඔහුගේ චරිතය ඇතුළේ තියෙන ඒ රහස්‍ය භාවය, සීක්‍රට් ලවර් ඇන්ගල් එක සහ අවසාන මරණයේ දර්ශනය ඔහු හරීම තාත්විකව නිරූපණය කරනවා. ලහේන්ද්‍ර පෙරේරා සාජන් මහත්තයා ජීප් ඩ්‍රයිවර්. පළපුරුදු මම බෑ කිව්වොත් බෑම තමයි කියන තද ප්‍රතිපත්තියක ඉන්න සීනියර් සාජන් කෙනෙක්. අන්තිමට රස්සාවටත් කෙලවෙලා හිරේ ගිහින් තමයි නතර වෙන්නේ. ඔව් එහෙම වෙන්න දෙවුණා තමුසේලා අර පටවගත්ත එක මෙතන කුදලන් ආවා. හරි කාම පටව ගන්න එකේ වගකීම ඔහු තමන්ගේ රංගන පළපුරුද්දෙන් ඒ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ප්‍රියන්ත සිරිකුමාර තර්ඩ් ඔෆිසර්. තමන්ගේ බිරිඳගේ හෘදයාබාධය නිසා ඉක්මනට මේ මිනිවරයක් කරලා ගෙදර යන්න දඟලන මානසිකව අසරණ වුණු නිලධාරියෙක්ගේ පීඩනය ඔහු නියමෙටම පෙන්වනවා. හැබැයි යාළුවනේ, හදවතම කඩගෙන යන චරිතය තමයි රන්දික ගුණතිලක පනපවන නන්දිතේ. මට මෙතන විශේෂ දෙයක් කියන්නම ඕනේ. රන්දික කියන්නේ රියැලිටි ෂෝ එකකින් ඇවි ජනප්‍රිය වුණු කෙනෙක් නෙවෙයි.
ඔහු කොළඹ පර්ෆෝමිං ආර්ට් කැම්පස් University of the Visual and Performing Arts එකේ මේ විෂය හදාරලා ආපු උපාධිධාරියෙක්. ඒ ඉගෙනීම සහ කැපවීම නිසා තමයි ඔහුට පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රේක්ෂක අපේ හදවතට මෙච්චර ගැඹුරටම වදින්න. තවත් ලස්සන සිදුවීමක් ආරංචි වුණා. ෆිල්ම් එකේ මංගල දර්ශනය ඉවර වෙද්දී අපේ සිනමාවේ දැවන්තයෙක් වන සනත් ගුණතිලකයන් රන්දිකව දැකලා කඳුළු පිරුණු දෑසින් ඔහුව පපුවට තුරුළු කරගෙන රන්දිකගේ රංගනය අගය කරලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ තරුණ නළුවා ලබපු ලොකුම සම්මානය. සිංහල සිනමාවේ ඉදිරි දශකයේ බැපලෙන තරුව රන්දික බව නම් මට ස්ථීරයි. මේ ෆිල්ම් එක බලද්දී ඒ රිවර්ස් ටෝනේ වල තද සීතල සුළඟ අපිට දැනෙනවා. මේ නළුවෝ ඒ සීතල දරාගෙන මූණෙන්ද ෆිල්ම් එකට ඕන මූඩ් එකකින් ඉන්න එකම වෙනම ගේමක්. අධ්‍යක්ෂණය සහ කැමරාකරණය ඩිරෙක්ටිං ඇන් සිනමටෝග්‍රැෆි ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණය මම දකින්නේ මාස්ටර් ක්ලාස් එකක් විදිහට. මේක ඇක්ෂන් ෆිල්ම් එකක් නෙවෙයි. මේක හරිම ලස්සනට හිමින් ගලාගෙන යන ස්ලෝ බර්න් කතාවක්. විශේෂයෙන්ම රිවර්ස් ටෝන් සහ නකල්ස් කඳු කරේ තියෙන මීදුම, තද සීතල, සුළඟි ශබ්දය පවා කැමරාවෙන් අපට ෆීල් කරවන්න මේ කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ටවුමේ තියෙන රස්නය දෙන මැලවුණු පාටවල්, කලර්ස් සහ නකල්ස් වල තියෙන ඒ තද සීතල ගතිය, ටීල් බ්ලූ ග්‍රීන් කලර් ග්‍රේඩිං වලින් මාරම නැචුරල් විදිහට වෙන් කරලා පෙන්වලා තියෙනවා. ඈතින් පේන වංගු සහිත පාරවල්, පඳුරුවස්සෙන් ජීප් එක යන විදිහ, මේවා ලංකාවේ සිනමාවේ අපි දැකපු සුපිරිම රූපරාමු. ශබ්ද සහ සංගීතය, සවුන්ඩ් ඩිසයින්. සමහර වෙලාවට නිශ්ශබ්දතාවයේ සංගීතයට වඩා බලවත් කියලා මේක බලද්දි තේරෙනවා. මේකේ මුල් විනාඩි 45ක් විතර යනකම් කිසිම මියුසික් එකක් නැහැ. තියෙන්නේ සුළඟේ සද්දේ වගේ ස්වභාවික ශබ්ද විතරයි. අන්තිම විනාඩි 20 වෙද්දි මුළු හෝල් එකම මහා නිශ්ශබ්දතාවයකට වැටෙන්නේ ඒකයි. ජීප් එකේ රේඩියෝ එකකින් ඇහෙන ප්‍රවෘත්ති සහ සින්දු මේ මරණීය ගමනට තව ගැම්මක් එකතු කරනවා. එළිය හිටියන මන්සයට උදව් කරනවා. අවසාන නිගමනය වර්ඩික්ට්. මම කියන්න මේක සම්මානවලින් දම්මල්ල ගහන්ඩ ඕන නිර්මාණයක් කියලා. මම මේ ෆිල්ම් එකට රේටිං එකක් දෙන්නේ නෑ. මොකද මේක රේටිංස් වලින් මනින්න පුළුවන් නිර්මාණයක් නෙවෙයි. ෆිල්ම් එක ඉවර වෙලා හෝල් එකකින් එළියට එද්දි මාරම බරක් දුකක් හිතට දැනෙනවා. නන්දිත වගේ කොච්චරනම් හොඳ කොල්ලෝ මේ සමාජ ක්‍රමයේ ඇතුලේ අසරණ වෙලා මේ තත්ත්වයට වැටිලා ඇත්ත කියලා හිතෙනකොට. යාළුවනේ වීඩියෝ එක පටන් ගද්දී අපේ තම්බ්නෙයිල් එක ගැන මම කිව්ව මතකයිනේ. රිවර්ස් ටෝන් බලපු අය දැන් දන්නවා ඇති. ඒ රූපේ තියෙන විදියටම නෙවෙයි කතාවේ ඇත්තම ඉරණම තීන්දුව වෙන්නේ කියලා. හැබැයි ඒ වගේ තීරණාත්මක රිවර්ස් ටර්න් එකක් සිද්ධ වෙන්න තිබුණු ඉඩකඩ සහයි ගැහෙන හදවතේ රිද්මය ඔයාලට දැනෙන්න නම් අනිවාර්යෙන්ම හෝල් එකකට ගිහින්ම මේ අත්දැකීම විඳ ගන්න ඕන. රිවර්ස් ටෝන් කැලී මීදු මාසේ හැංගුණු ඒ සබෑ රහස දැනගන්න හෝල් එකට යන එක තමයි හොඳම දේ. ලංකාවේ සිනමාව ගැන කලකිරිලා ඉන්න හැමෝටම රිවර්ස් ටෝන් කියන්නේ පපුවට දැනෙන උත්තරයක්. බලපු අය ඉන්නවා නම් අපේ අනාගත සිනමා තරුව රන්දිකගේ රංගනය ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අවංක සිනමා විචාර දිගටම බලන්න සිනේ රීල්ස් LK සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වැනිම වීඩියෝවකින් හමු වෙමු.